ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අදත් මම ඔයාලට තවත් වෙනස් දෙයක් වගේම වටිනා වැඩසටහනක් අරගෙනයි ආවේ. ඔයාලා එළදෙනුන් නැති කරන නවීන ගව නිවාස දැකලා තියෙනවා වුණාට මී දෙනුන් නැති කරන නවීන ගව නිවාසයක් දැකලා තියෙනවද? එන්නකො එහෙනම් බලන්න. මම ගිය සැරේ වීඩියෝ එකෙන් ඔයාලට අපේ ලස්සන ගම ඇතිලිවැව පෙන්නුවා මතකයි නේද? ඉතින් අපේ ගමට ගිය ගමනේදී තමයි මට මේ හරි අපූර්ව ගොවිපළ දකින්න ලැබුණේ. මේ ගොවිපළේ ඉන්නේ ඉතා උසස් වර්ගයේ මී දෙනුන්. ඔයාලට මතකයිනේ මම අපේ සඳරාජිනියන්ගේ මාලිගාව මීට කලින් වීඩියෝ එකකින් පෙන්නුවා. ඉතින් ඔන්න ඒ වගේම ඊටාම සුව පහසුවට සතුන්ට ඉන්න පුළුවන් විදියට ප්‍රීස්ටෝල් ක්‍රමයට මී දෙනුන් සඳහා තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ගොවි මහත්තයා රටට වටිනා ආදර්ශයක් දෙන ඊටාම වටිනා පුජ්‍යලෙක්. මේ ගොවිපළේ ඉන්න සතුන්ට ඇවිදින කොටස, නිදා ගන්න කොටස, කෑම කන කොටස වගේම වතුර බොන්න තැනකුත් වෙන වෙනම හදලා තියෙනවා. මම මේකේ දැකපු සුවිශේෂීම කොටසක් තමයි මෙන්න මේ කොටස. ඔයාලා දන්නවද මී දෙනුන් කියන්නේ ශරීර උෂ්ණත්වය ඊටාම වැඩි සත්ව විශේෂයක්. ඒක නිසා එයාලා ඒ ඇඟේ උෂ්ණත්වය පාලනය කරගන්න වතුර වලවල් වල මඩ ගොඩවල් වල බැහැලා ඉන්න කැමතියි. මෙන්න මේ තියෙන්නේ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන කොටස. අපි ගිය වෙලාව නම් උදේ නිසා එයාලා වතුරට බැහැලා නැහැ.
වරුවට මෙයාලා මේ වතුර වලට බැහැලා සනීපෙට ඉන්නවලු. ඉතින් මේ ගොවි මහත්මයා මේ වැඩේ ලොකු වියදමක් දරලා කරලා තියෙන්නේ. ඒ වගේම පිළිවෙලට හදලා තියෙනවා. මේ පළාතේ ඉතින් හොඳට ඉඩ තියෙනවා. වතුරක් තියෙනවා. ඒක නිසා මේ වැඩේට හොඳටම ගැලපෙනවා. තව මේ සත්තුන්ට කන්න දෙන්න අක්කර 3ක තනකොළ වගාවකුත් හදලා තියෙනවා. ඉතින් මේ වැඩේ වටිනවා වුණාට මෙයාලට තියෙන ලොකු අඩුවක් තමයි මේ ප්‍රදේශයට විදුලිය නැති එක. බලන්නකෝ මේ තනකොළ මැෂින් එකකින් කපලා දෙන්න තියෙනවා නම් වැඩේ තවත් ඵලදායී වෙනවනේ. ඇත්තටම හරිම වටින වැඩක්. මේ වගේ අය තමයි රටේ සංවර්ධනයට දායක කරගන්න රජයේ වැදගත් වීම ලබා දෙන්න ඕනේ. ඉතින් මේ ගැන තව වැඩිදුර තොරතුරු දැනගන්න ඕනි අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ ගොවි මහත්මයා නවීන විදිහට මේ වැඩේ කරනකොට තව කෙනෙක් Tamanට පුළුවන් විදිහට සාම්ප්‍රදායිකව කරන තැනකුත් අපිට දැක ගන්න ලැබුණා. බලන්නකෝ මෙයාලා කටුකම්බි වැටකින් වට කරපු බිමක තමයි ඉන්නේ. උදේට සත්තු ටික කන්න එළියට අරිනවා. හවසට ආයේ ගාලට ගේනවා. ඉතින් කාටවත් කරදරයක් නොවි තමන්ගේ මහන්සියෙන් කරන මේ වගේ වැඩ හරිම වටිනවා නේද? ආයෙත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එන්නම්. රැඳෙන්න chance ශ්‍රී ලංකා සමගින්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.